ජීවිත යාත්‍රා YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා මම මේ YouTube නාලිකාව හරහා ඔබත් සමග ජීවිතය හා සම්බන්ධ වුණු එකිනෙකට සම්බන්ධ හඬපට වෙලක් ඔබ සමග බෙදා හදා ගනිමින් ඉන්නවා සහ ඒ අතරතුර තවත් එක් මාතෘකා යටතේ වෙනස් විදිහේ හඬපටයන් ඔබත් සමග බෙදා ගන්නවා. ඉතින් අද මම ඔබත් එක්ක එක් සුවිශේෂී හඬපටයක් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මම මේ නාලිකාවේ කාගේවත් පුජ්‍යලික චරිත හෝ ජීවන තොරතුරු ගැන කතා කරන්නේ නැහැ. නමුත් අද මට හිතුණා ඔබ සමග මේ සුවිශේෂී එක්තරා පුජ්‍යලයකගේ ජීවන තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. මේ මම කුඩා කාලේ දැකපු පුජ්‍යලයක් මේ ජීවන තොරතුරු ඔබත් සමග බෙදා ගැනීම. ඔහුගේ වර්තමාන තත්ත්වය, ඒ කල තත්ත්වය මේ දෙක පිළිබඳව ඔබත් සමග කරුණු බෙදා හදා ගැනීම වටිනා දෙයක් වේවියයි මට හිතුණු නිසා මම තීරණය කළා මේ හඬපටේ ඔබත් සමග බෙදා හදා ගන්න. අපි කුඩා කාලේ ඒ කියන්නේ මීට අවුරුදු 40කට 45කට විතර පෙර කාලේ මම දන්නේ එක්තරා පුජ්‍යලයක් හිටියා. මේ පුජ්‍යලයා අපි ඒ හිටපු ඒ ගම්මානෙම බොහොම ලස්සන ගම්මානයක්. මේ ගම්මානේ තමයි ජීවත් වුනේ. ඔහු හිටපු ඉඩමත් විශාල එකක්. ඒ වගේම ඒ විශාල ඉඩමේ යා කුඩා නිවසක් හදාගෙන හරිම හොඳට ජීවත් වුණා. එයාගේ ඉඩමෙත් ගස්වැල් පළතුරු බොහෝමයක් තිබුණා. හරිම ලස්සන තැනක්. අසලින් ලස්සන දියපහරක් ගලාගෙන ගියා. ගංගාවක්. හරිම සුන්දර ප්‍රදේශයක්. ඉතින් මේ පුජ්‍යලයා ඒ කාලේ ඒ තරම් ජැන්ඩියට හැඳ පැලඳ කෙනෙකුත් නෙවෙයි. සාමාන්‍ය විදිහේ ජීවිතයක් තමයි ගත කරමින් හිටියේ. සාමාන්‍ය ඇඳුමින් සැරසිලා. හැබැයි හැමෝම එක්ක බොහොම හිතවත්ව හිටපු කෙනෙක්. ඉතින් මෙහෙම පොඩි කාලයක් යනකොට මේ පුජ්‍යලයා ටිකෙන් ටික අර එයාගේ විශාල ඉඩමේ තිබුණ ගස් කොළන් ටිකක් කපලා දැම්මා. විශාල ප්‍රදේශයක් එලිපෙහෙලි කළා. ඊට පස්සේ අර තිබුණු නිවස කඩලා වෙනත් ඊට වඩා විශාල නිවසක් ඉදි කරගත්තා. ක්‍රමයෙන් ඔහුගේ ඇඳුම් පැළඳුම් රටා වෙනස් වුණා. අර කලින් සරම ඇඳලා හිටියට යා පස්සේදී ඊට වඩා වෙනස් විදිහේ ඇඳුම් හැඳලා ජැන්ඩියට ඇඳ පැළඳලා ජීවත් වෙන්න පටන් ගත්තා. එයා විවිධාකාරයේ ව්‍යාපාර ආරම්භ කරා. යම් කර්මාන්ත මෙයාට ලොකු ඉඩක් තිබුණ නිසා මෙයාට ඉඩකඩ තිබුණා ඒවා හදාගන්න. එතකොට තවත් අර යාගේ තිබුණ ගස් කොළන් ආදී දේවල් එයාට ඉවත් කරගන්න සිද්ධ වුණා. මෙහෙම අර අපි සාමාන්‍ය වචනෙන් කිව්වොත් මේ පුජ්‍යලයා සෑහෙන දියුණු වුණා. දියුණුවට යන බව හැමෝටම පෙනුණා. යාන වාහන අරගත්තා. පසු කාලයක් යනකොට විදේශ සංචාර පවා ඔහුට යෙදුණා. අපි දන්න කියන කාලය ඇතුළතම ඔහු බොහෝ දියුණුවකටපත් වුණා. ඉතින් අවට හිටපු හැමෝම උනත් එයා දිහා බලලා මෙන්න මෙහෙම තමයි දියුණු වෙන්න ඕන. මෙයා තමයි ආදර්ශයට ගන්න ඕනේ වගේ අදහස් නිතර ප්‍රකාශ කරගත්ත හැමෝම අතරේ මතය පැතුරුණා මෙයා නම් ඇත්තටම හරිම දියුණු වෙච්ච කෙනෙක් කියලා. හැබැයි මේ දියුණුව ඇතුලේ තවත් නොපෙනෙන පැත්තකුත් තිබුණා. ඒ තමයි අර යාගේ ලස්සනට තිබුණ ගෙවත්ත අවසානයේ ගහක් දෙකක් ඉතුරු වෙච්ච එහෙම නැත්නම් මොනවා හරි වැඩක් නැති මේ මොනවා හරි මේ නිකන් අලංකරණ ගස් ටිකක් විතරක් ඉතුරු වෙච්ච මුඩු බිමක් බවට පත් වුණා. ඒ තැන් වල එයාගේ විවිධ කර්මාන්ත තිබුණා. එතකොට ඒ ඉඩමේ තැන් වල විශාල වශයෙන් ඒ කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන විවිධ අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය ගොඩ ගැහෙන්න පටන් ගත්තා. සමහර ඒවා අර ඒ ආසන්නයේ තිබුණ ඒ ගලාගෙන ගියපු ගංගාවට එකතු වුණා. සරලව කිව්වොත් සරලත් නෑ ඒක. මෙයාගේ ගෙදර ඒ අවසානයේ මෙයා දැවැන්ත මන්දිරයක් ඉදි කරගත්තා. ඒකේ වැසිකිලි නලපවා හරවලා තිබ්බේ අර ගංගාවට. නමුත් අපි කුඩා කාලේ අපි දහම් පාසල් ගිහිල්ලෙද්දි පාසලට ගිහිල්ලෙද්දි ඇත්තටම අපි ඒ ගංගාවට සම්බන්ධ වෙච්ච අතු ඇලවල් තිබුණා.
ඒ වගේ අපි අර ළඟ ඒ අර ඇලනියර හැදෙන මේ අර පොඩි හබරල කොළ වෙල් ගහලා කියලා කියන්නේ ඒවයි කොළ අරගෙන ඒකෙන් ගොට්ටක් හදලා අපි වතුරත් අරගෙන බීලා තියෙනවා. ඒකේ චූටි චූටි මාළු හිටියා. හරිම ලස්සනට තිබුණේ පරිසර පද්ධතිය ක්‍රමක්‍රමයෙන් විනාශ මුඛයටපත් වෙමින් ගියා. අර අවසානයේ අර ජලාශයේ තිබිච්ච වතුර භාවිතා කළ නොහැකි මට්ටමටම දූෂණය වෙලා ගියා. හැබැයි ඔබ විශ්වාස කරන්න මේ පුජ්‍යලයා මේ විදිහේ දියුණුවේ හිණිපෙත්තට ගමන් කරමින් ඉද්දී ඒ අවට හිටපු අයත් එයාගේ කර්මාන්ත ශාලාවල වැඩට ගියා. ඒවයින් මුදල් උපය ගන්න පුරුදු වුණා. සමහර තමන්ගේම ගොවිතැන් කරගෙන හිටපු අය ඒවා අත්හැරලා දාලා සමහරට ඉඩම් ප්‍රමාණයන් පවා ඔහුට දීලා ඒ ඔහුගේ යටතේ යම් සේවයක් කළා මුදලක් ලබා ගන්න පෙළඹුණා. ඒක නිසා මේ පරිසරයට සිද්ධ වෙච්ච හානියට කවුරුකත් විරුද්ධ වුණෙත් නැහැ. ඒක ඒ විදිහටම දිගටම කෙරීගෙන ගියා. අවසානයේ ඔහුගේ ගෙවත්ත බැලුවහම එකම කුණු ගොඩක් වගේ දිස්සන මට්ටමටපත් වුණා. විවිධ අබලි ද්‍රව්‍ය, ප්ලාස්ටික්, පොලිතින් මේ වගේ තව බොහෝ දේ එතන එකතු වෙන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට එන්නම මේ අර ලස්සනට තිබුණ පරිසර පද්ධතිය සම්පූර්ණ විනාශ වෙලා ගියා විතරක් නෙවෙයි. මෙයාගේ අර දැවැන්ත මන්දිරේ ඒක ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් මේ පුජ්‍යලයා බාහිරේදී බැලුවාම ඊටාම හොඳින් හැඳ පළඳින ඊටාම දියුණු යාන වාහනවල යන විදේශ සංචාර පවා යෙදෙන ඊටාම ප්‍රියජනක කතාබහක් තිබිච්ච කිසිදු පැත්තකින් අඩුපාඩුවක් පෙනිච්ච කෙනෙක් නෙවෙයි. හැබැයි අපි මේකේ නොපෙනෙන පැත්ත තමයි අපි මෙයාගේ නිවසට ගිහිල්ලා බැලුවොත් එහෙම අවට පරිසරෙත් සම්පූර්ණ ජරා ජීර්ණ වෙලා මේ විවිධ කටයුතු නිසා නිවසේ තියෙන කොටසෙම තව කොටසක අර කර්මාන්ත වලින් ඉවත් කරන අපද්‍රව්‍ය පුලුස්සනවා. එතන විශාල කර්කශ දුමක් අවට පරිසරයටත් ඒක පැතිරෙනවා. නිකන් හුස්ම ගන්නත් බැරි තරමටම. ඒ වගේම එයාගේ නිවස ඇතුළට ගිහිල්ලා බැලුවාම ඒ ඇතුළෙත් විවිධ කාමරවල හැමතැනකම අර විවිධ කර්මාන්තවලට ගෙනල්ලා ඉතුරු වෙච්ච බඩු, ඉතුරු වෙච්ච රසායන ද්‍රව්‍ය, විවිධ අබලි ද්‍රව්‍ය හැමතැනම ටිකක් මේක නිකන් අසාමාන්‍යයි. ඒ කියන්නේ දැන් එයාට හැබැයි ඒවා එයාට අත්‍යවශ්‍යයි. මොකද එයාගේ කර්මාන්ත වලට ඒවා ඕනේනේ. ඒක නිසා තමයි තියාගෙන ඉන්නේ. හැබැයි සාමාන්‍ය නිවසක අර අපි තියාගෙන ඉන්න පිරිසිදු බව, පිළිවෙල, එහෙම නැත්නම් යහපත් වාතාශ්‍රය ඒවා එතන නැහැ දැන්. මොකද එයාට අවශ්‍ය දේවල් එයා දැන් ගොඩ ගහගෙන තියෙන්නේ අර එයා හදාගත්තු දේවල් නඩත්තු කරගන්න. නිරන්තරයෙන්ම මේ එයාගේ කර්මාන්ත වලින් විවිධ විෂ දුම් පිට වෙනවා, රසායන ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා. අර තිබුණ ජල පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා, ගහකොළ නැතුව ගියා. මෙහෙම කාලයක් ගත වෙලා ගියා. හැබැයි හැමෝම අතරේ හරි ප්‍රචලිත මතයක් හැදුනා එයා නම් දියුණු වෙන්නම හපනෙක් හරි දියුණුයි දැන් කියලා. හැබැයි නොපෙනෙන පැත්ත තමයි අර පරිසරය සම්පූර්ණයෙන් විනාශ වුණා. එයාගේ ගෙවත්තෙත් අවසානයේ අර යන්නේන පාරවල් ටික ඇරෙන්න අඩියක් තියලා විදින්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. හැමතැනකම විවිධ අපද්‍රව්‍ය, කැලිකසල ඒවා බැහැර කරන්න වෙන තැනකුත් නැහැ. එයා ඉතින් ඒ තමන්ගේ ඒ නිවසවට සහ නිවසේ තැන් තැන්වලම තියාගත්තා. එහෙම තමයි මෙයාගේ මේ දියුණුව ඇති වුණේ. හරිද? දියුණුව කියලා කිව්වට මේ පැත්තෙන් මෙන්න මේ කියන தත්ත්වය තමයි නිර්මාණය වෙමින් ගියේ. එතකොට තවත් අය කල්පනා කරා එයා වගේ දියුණු වෙන්න. ඒ අයත් විවිධ දේවල් පටන් ගත්තා. මෙන්න මෙහෙම කාලයක් මේක ගියා. අවසානයේදී මට ඇත්තටම ආරංචි වුණා අර ඒ පරිසර පද්ධතියට ඉන්න බැරි තරමටම තත්ත්වයකට පත් වෙච්ච නිසා අවසානයේ මෙයාට ඉන්න පුළුවන් වෙන තැන් තියෙනවද කියලා හොය ඉන්න බවකුත් මට ආරංචි වුණා. මොකද එයාට තේරිලා තිබුණා යම් වෙලාවක මට මෙතන ඉන්න බැරි වේවිය කියලා. නමුත් ඒ වෙනකොටත් එයාට ගැළපෙන තැනක් මොකද එයාට යන්න වෙන තැනක් නැති නිසා එහෙම තැනක් හම්බුනේ නැහැ කියලාත් මට දැනගන්න හම්බුණා. ඔන්න ඔය මම ඊටාම කෙටියෙන් කිව්වේ මෙයාගේ මේ කතාව මේ පුජ්‍යලයාගේ. බොහොම ලස්සන තැනක හරිම සරල විදියට හිටපු මෙයා සෑහෙන දියුණුවකටපත් වුණා. හැබැයි ඒ දියුණුවත් එක්කම මෙන්න මේ කියන වටපිටාව යාග වටේ නිර්මාණය වුණා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ දැන්. ඔබට හිතෙන විදියට මේ ලැබපු දියුණුව ගැන
අර විදියට සරලව හිටියට හැබැයි දැන් එයා යාන වාහන තියෙන දැවැන්ත ව්‍යාපාර කර්මාන්ත ශාලා තියෙන වත්ති කුණු ගොඩ ගහගෙන හිටියට ගේ ඇතුලේ විවිධ රසායන ද්‍රව්‍ය ගොඩ ගහගෙන හිටියට ගේ වටේට මේ කැලිකසල පිලිස්සෙන දුමක් කර්මාන්ත ශාලා දුමක් පැතුරුනාට හැබැයි මෙයා සෑහෙන දියුණුවකටපත් වෙලා තියෙනවා. ඔබට මේ කතාව ඇහුවම ඔබට හිතන විදියට මේ පුජ්‍යලයා මොන වගේ කෙනෙක්ද? ඔබට හිතෙන්නේ මොකද්ද? මෙයා දියුණුද? එහෙම නැත්නම් දියුණු නැද්ද? මෙයා බුද්ධිමතෙක්ද? එහෙම නැත්නම් බුද්ධිය නැති කෙනෙක්ද? මෙයා උගතෙක්ද? එහෙම නැත්නම් නූගතෙක්ද? මොන වගේ තැනකටද ඔයාට මම මේ කියපු ඒවායි මේක අහන ඔබට මේ පුජ්‍යලයව දාන්න පුළුවන්? හරිද? මොන වගේ තැනකටද මොන ඔය මං කියපුව අපේ පිරිසේ මොන ගොඩටද මෙයාව දාන්න පුළුවන්? ඔබට මොකද්ද හිතෙන්නේ? ඕනනම් හිතන දේ මේ වීඩියෝයේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් හැටියට දාන්නත් පුළුවන්. හැබැයි මම මේ විස්තර කිව්වට මම මේ පුජ්‍යලයාගේ නම එහෙම ඔබත් එක්ක බෙදා හදාගත්තේ නැහැ. නමුත් දැන් මට හිතෙනවා මේ හඬපටය මේක කෙටි එකක් මේක අවසන් කරන්න කලින් මෙයාගේ නම ගම විස්තරත් ඔයාලට කිව්වොත් හොඳයි කියලා කියනකොටම ඔබට හඳුනා ගන්න පුළුවන් මේ පුජ්‍යලයාව. මේ පුජ්‍යලයාව අපිට හඳුනා ගන්න පුළුවන්. එයාගේ නම හරි ප්‍රසිද්ධයි. මේ නම හරි ප්‍රසිද්ධයි. එයාගේ නම තමයි මිනිසා. එයාගේ ගෙදර නම තමයි පෘථුවිය. එයාගේ නම මිනිසා. එයාගේ ගෙදර නම පෘථුවිය. එයා දැන් පත් වෙලා ඉන්න තත්වය ඔන්න ඕකයි. ඉතින් මේ කතා කළේ කවුරු ගැනද? මේ කතා කළේ ඔබ සහ මම ගැන සහ අපේ ගෙදර ගැන. ඒ අපේ ගෙදර තමයි පෘථුවිය. මම මෙතනින් එහාට මුකුත් කතා කරන්නේ නැහැ. ඔබට හිතන්නට ඉඩකඩ සලස්වා දෙමින් මේ හඬපටය මෙතකින් අවසන් කරනවා. සියලුම දෙනාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.